භගවා කියන ගුණය විස්තර කරනවා භග්ග රාගෝ භග්ග දෝසෝ භග්ග මෝහෝ අනාසවෝ රාගය භග්න කළා ද්වේෂය භග්න කළා මෝහය භග්න කළා භග්න කළා කියන්නේ නැත්තටම නැති කළා දැම්මා දාලා අනාසවෝ ආශ්‍රවයන්ගෙන් මිදුණා කාමාසව භවආසව දිඨාසව අවිජ්ජාසව මේ ආශ්‍රවයන්ගෙන් මිදුණා මොනවාද මේ ආසව කියලා කියන්නේ ආසව කියලා කියන්නේ දැන් පැසවනවා කොහෙද පැසවන්නේ භවයේ පැසවනවා ඒ කියන්නේ නැවත නැවත උත්පත්තිය දෙමින් මේක පැසවනවා භවයේ බුදුහාඳුර යම් දෙයක් යම් කතාවක් කළා නම් යමක් කිව්වා නම් නිද්දිසති යම් නිර්දේශයක් කළා නම් සබ්බං තං තතේව හෝති නෝ අඤ්ඤතා ඒ සියල්ලම ඒ විදිහටම සිද්ධ වෙනවා නෝ අඤ්ඤතා වෙන විදිහකින් සිද්ධ වෙන්නේ නෑ ඒක වෙනස් වීමක් නෑ එහෙනම් බුදුරජාණන් වහන්සේ මෙලව සැප ලබන්නට යම් දෙයක් යම් ක්‍රමයක් දේශනා කළා නම් ඒක වෙනස් වෙන්නේ නෑ ඔබට දැන් අවශ්‍ය ඉඳුරන් පිනවන්නට ඒක ලබන්නේ මෙන්න මෙහෙමයි කියලා බුදුහාඳුරු දේශනා කළා නම් ඊට වැඩි එකක් දේශනා කරන්න කෙනෙක් මේ ලෝකේ කොහක්වත් නැහැ. ඊට වැඩි සැපක් ලබා දෙන්න කෙනෙක් මේ ලෝකේ කොහක්වත් නැහැ. ඒ බුදුහාඳුර කියපු මඟ විතරයි. ඒකට තියෙන මාර්ග අනිත් මාර්ග ඔක්කොම එතනින් මෙහා තියෙන ඒවා. බුදුහාඳුරන්ගේ මඟ වෙනස් කරන්න බෑ. අන්න ඒ බුදුරජාණන් වහන්සේට මම නමෝ කියලා බාරගත් අනුශාසනාවක් තියෙනවා නම් ඒ අනුශාසනාව කවදාවත් වෙනස් වෙන්නේ නැති අනුශාසනාවක් කියන සදහැයෙහි පිහිටලා ශ්‍රද්ධාව තහවුරු කරලා ඒ අනුශාසනාව බාර ගැනීම තමයි භගවතෝ කියලා කිව්වේ.